සුබ දවසක් ඔයාලට. මම අද හදන්න යන්නේ කොස් වොෆල්ස්. අපිට මේක පැණි රසට හදන්නත් පුළුවන්, මිරිස් රසට හදන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලම පැණි රසට හදන විදිය බලමු. මේකට අපිට ඕන වෙනවා හොඳට පැහුණු කොස් ටිකක් කෑලි කපලා ගන්න. රට ඉඳි ටිකක් ඇට ඉවත් කරලා ගන්න. උකු පොල් කිරි ටිකක්, බිත්තරයක් ඕන වෙනවා. මේ ටික ඔක්කොම එකට දාලා හොඳට බෙන්ඩර් කරලා ගන්න ඕන. ඊළඟට වොෆල් මේක එක රත් වුණාට පස්සේ ඒකට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාලා මිශ්‍රණයෙන් ටිකක් දාලා මේක හදාගන්න තියෙන්නේ. වොෆල් මේක එකක් නැති අයට මේක පෑන් එකේ කරගන්න පුළුවන්. අපි පෑන් කේක් හදනවා වගේ සොස් පෑන් එකේ මේක හදලා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම ඒ විදිහට පැණි රහට හදාගත්ත කොස් වොෆල්ස් ටික. අපි එහෙනම් දැන් බලමු මිරිස් රසට හදාගන්නේ කොහොමද කියලා. මේකට අපිට ඕන වෙනවා හොඳට පැහුණු කොස් ටිකක්, බිත්තරයක්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, චූටියට කපාගත්ත කරපිංචා ටිකක්, තව උකු පොල් කිරි ටිකක් ඕන. මේ ටික ඔක්කොම හොඳට බෙන්ඩර් කරලා ගන්න ඕන. මේ තියෙන්නේ මම මේ විදිහට බෙන්ඩර් කරගත්ත මිශ්‍රණය. මේකත් කලින් විදිහටම ෆ්‍රී හීට් වෙන්න තිබ්බ වොෆල් මේක එකට තෙල් ටිකක් ගාලා මිශ්‍රණයෙන් ටිකක් දාලා වොෆල්ස් හදා ගන්න ඕන. මේ තියෙන්නේ මම මේ විදිහට මිරිස් ඇරට හදාගත්ත වොෆල්ස් ටික. මගේ පැටියට මේක කනකම් හදිස්සි. මේක පොඩි බබාලගේ බර වැඩි වෙන්න හොඳ කෑමක්. ඉතින් ඔයාලත් හදලා බලන්න. මගේ පැටියා නම් ආසාවෙන් කෑවා. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.